අද අගෝස්තු 16. අප්පා අද ඇවිද ගන්න පණක් නෑ. දවල් වෙනකන් ලැට් එක ඇතුළේ ඉඳගෙන ඉඳලා යාන්තම් අඩු උනේ. ඔන්න බැරිම තැන ලේලි දොස්තරට විස්තරේ කියලා බෙහෙතක් අරන් එන්න ගියා. ඒ යන්න කලින් මම අර කොමාරිකා මුං ඇටයකට උයපු වට්ටෝරුව බල්ලා කියපි. අම්මා මේකේ තියෙන්නේ මුං ඇට විතරක් උයන්න කියලානේ. ඔයයි කොමාරිකා කෑලි කටුත් එක්ක මිව්වේ කියලා. ලේලි දන්න කෑව වට්ටෝරු කොමාරිකත් වහය. මං ඉතින් කොමාරිකා පිටත් දෙව්වා. ගුණයිනේ. මෙයාලා මේ බොරුවට බය වෙලා මේ බඩේලි යන්නේ වට්ටෝරුවේ තියෙන ගුණේට. බේතක් උනත් අන්නනේ බඩ සුද්ධ වුණාමනේ. කොහෙද මේක නවත්තන්න බේත් දෙන්නලු. නැත්තම් පණ නැති වේලු. විජලනේ වේලු. පිස්සුනේ. එහෙම වෙනවද? රාවණා පරපුරේ අයගේ බෙහෙත් එහෙම වෙනවා නම් රාවණා කියලා උත්තමේ අපිට අතීතයේ ඉඳන් එయ్యෑ. රාවණා රජතුමත් මේ බෙහෙත් බොන්නේ නැතිනේ. ඒත් උන්ද බඩ ගිහින් මලා කියලා නෑනේ කොහෙවත්. අපිත් ඒ වගේ තමා ඕන එකට ඔරොත්තු දෙනවා.